අපේ අනුරාධපුර ගමන යන දෙවනි දවසේ අපි උදේම ආවා මිහින්තලයට. අනුරාධපුර ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 15ක් පමණ දුරකින් තමයි මිහින්තලය පිහිටන්නේ. මේ ස්ථානයේ පාකින් ඒරියා එකට බයික්, කාර්, වෑන් එන්න පුළුවන්. ඒ වගේම ලොකු ඉඩක් තියෙනවා. ලංකාවේ වගේ ටිකට් ගන්නෙ නෑ. නමුත් ෆොරිනර්ස් ලගෙන් ටිකට් ගන්නවා මේ ස්ථානයේ වැඳ පුදා ගන්න. අර්ලියගස් මැදින් මේ පඩිපෙළ ටික නගිනකොට මහන්සියක් නැති තරම්. එතරම් ගතර සිතට ලොකු සැනසීමක් දැනෙනවා. පේකට 1840ක් පමණ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ පාර්වතීය මුදුනට. සේල චෛත්‍ය එහෙම නැත්නම් මෙතනට තව කියනවා අම්බස්තල චේතිය කියලා. දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ මුණ ගැසුණු ස්ථානය සලකුණු කරමින් තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. රජතුමා බුදුදහම වැළඳ ගන්න අවස්ථාවේ සිටගෙන සිටි ස්ථානය සලකුණු කරමින් චෛත්‍යයට පස්සේ කළා රජුගේ ප්‍රතිමාවක්ද අපිට දැක බලා ගන්න පුළුවන්. අම්බස්තල චෛත්‍යයෙන් පසු තිබෙන්නේ ආරාධනාගල නගින්න. යකඩ වැටවල් ටික අල්ලගෙන පරිස්සමෙන් නගින්නයි තියෙන්නේ. ආරාධනාගල උඩට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනුරාධපුරයේ වැව් සහ දාගැබ්වල අපූර්ව දර්ශනය. මම දැන් ඔබට පොඩි කරුණු කීපයක් කියන්න. ඒ තමයි ඔබ මිහින්තලයට එනවා නම් හොඳම වෙලාවන් විදිහට මට දක්වන්න පුළුවන් ඔබ උදෑසනම එන්න. උදෑසන 6:30යි 9 අතර වගේ වෙලාවට එනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒකට හේතුව තමයි දැන් සාමාන්‍ය දවල් වෙලාවට මේ පඩිපෙළ ටික මේ ගල් පඩිපෙළ හොඳටම රත් වෙනවා. ඒකට ඔබට මේ ආරාධනාගල උඩට වගේ නගිනවා නම් සමහරට අසීරු වෙන්න පුළුවන්. ඊළඟට අනිත් ඒ තමයි සාමාන්‍යයෙන් පොසොන් පෝය වගේ ඒ වගේ දවස්වලට ලොකු පිරිසක් මේ ස්ථානෙට එනවා. ඒකට ඒ ගැන සැලකිලිමත් වෙලා මේ ස්ථානය වැඳ පුදා ගන්න එන්න. ආරාධනාගලෙන් බැහැලා අපි යනවා මහා සෑය වන්දනා කරන්න. මිහින්තලයේ පිහිටි විශාලතම චෛත්‍ය විදියට මේ දක්වන්න පුළුවන්. මහා සෑය බුදුරජාණන් වහන්සේගේ ඕන රෝම ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන බවට විශ්වාස කරනවා. ඒ වගේම අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා මේ මිහින්තලේ පුදුබිමවට තව පෞරාණික විවිධාකාරයේ නටබුන්. ඒ තමයි
දළදාගේ ඊට පස්සේ මිහිඳු ගුහාව ඒ වගේම මිහිඳු සෑය මේ වගේ පෞරාණික ස්ථාන අපිට බලා ගන්න පුළුවන් වෙනවා.